ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. iPhone එක පිළිගන්න විතරක් quick chat සිංහල YouTube channel එකේ ඉතින් අද අපි වීඩියෝ කතා කරන්නේ කොහොමද මෙන්න මේ වගේ photos generate කරන්නේ ඒ වගේම ඒ photos use කරලා මේ වගේ animation හදන්නේ කොහොමද ඒවට voice record එකක් කොහොමද අපි දාන්නේ ඉතින් ඔන්න ඔය කාරණා ටික ගැන තමයි අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ channel එකට තාම අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න notification on කරගන්න අපි ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඒතර ඔයාලට බලන්න පහසුවක් වෙනවා ඉතින් අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට කොහොමද මේ දේවල් කරන්නේ කියලා ඉස්සලාම ඔයගොල්ලෝ කරන්න ඕගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ හරි ෆෝන් එකේ හරි ඔයගොල්ලෝ පාවිච්චි කරන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න මම පාවිච්චි කරන Google Chrome ඉතින් මම ඒක ඕපන් කරන් ඉන්නවා මෙතන සර්ච් කරන්න ChatGPT කියලා ඉතින් මම ChatGPT එක සර්ච් කරාට පස්සේ ඊට පස්සේ ඔයාලට මෙතන වෙනවා ChatGPT කියලා මම ඒක ක්ලික් කරගන්නවා ඊට පස්සේ මම මෙතන ලොගින් වෙනවා ChatGPT එකට ඔගොල්ලෝ ෆෝන් එකකින් ChatGPT use කරනවා නම් ChatGPT app එක download කරලා use කරන්න පුළුවන්. මම එතන plus mark එක click කරලා අපි මෙතන ෆොටෝ එකක් add කරගන්න ඕනේ. ඉතින් මම add කරනවා අපේ ප්‍රසිද්ධ නායකයෙක්ගේ ෆොටෝ එකක්. ඉතින් අපි add කරලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. description එකේ command එක දාලා තියෙනවා. يعني prompt එක. හරි මම මෙතන prompt එකේ ඉතින් ඒක copy කරලා මෙතනට paste කරා. ඒ කියන්නේ මෙතන වෙන්න ඕනේ අර photos වල තිබ්බ වගේ පොඩි ළමෙක් වගේ වෙන්න ඕනේ මේ ඡායාරූපේ පොඩි ළමෙක් වගේ වෙලා පොඩ්කාස්ට් එකක් තියෙන විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ හෙඩ්සෙට් එකක් ඔය තියෙනවා පොඩි අන්න ඒ විදිහට තමයි මේක හැදෙන්න වෙනස් වෙන්න ඕනේ. ඉතින් මම මේ විදිහට prompt එක දීලා මෙන්න මේ සුදු පාට ඊතලේ ක්ලික් කරලා බලනවා. ඉතින් මේකට ටික වෙලාවක් යනවා. ඉතින් අපි ටිකක් බලන් ඉන්න තියෙන්නේ මේ කොහොමද ජෙනරේට් වෙන්නේ කියලා. හරිදින් ඔන්න ඉරතම ෆොට එක ජෙනරේට් වෙලා තියෙන ඉතින් දැක්කම මාස ඉතර මූණක් තියෙන දැක්කම සතුටු හිතෙන මූණක් තිත විදියට මේ ෆොටෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් අපි දැන් ඊළඟට කරන්න දන්නේ මේ විදිහට ෆොටෝ එක ජෙනරේට් කරගත්තට පස්සේ මේක මෙතනින් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි ඔන්න ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපි හදන්නේ මේකට හඬ කවන්න. කොහොමද මේක හඬ කවලා මේක ඇනිමේට් කරන්න කියන එක තමයි අපි ඊළඟට බලන්නේ. ඉතින් ඒකට අපි යන්න ඕනේ වෙනම වෙබ්සයිට් එකට. එතම මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගෙන ඊට පස්සේ මේක ඇනිමේට් කරන්න අපි යනවා Google එකට ආපහු ගිහිල්ලා Heda AI කියලා අපි සර්ච් කරනවා. හරි මෙන්න මෙහෙම අපි සර්ච් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ උඩින් යන වෙබ්සයිට් එක තියෙනවා. හරි අපි මේකට යනවා. ඊට පස්සේ ඔයාලා ලොගින් වෙලා නැත්නම් මෙතනින් Google කියන එක ක්ලික් කරලා ඔයාලට ලොගින් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න හරිය ඔයගොල්ලෝ හදාගත්ත ඔඩියෝ ක්ලිප් එකක් හරි තියෙනවා නම් ඉතින් ඒ ඔඩියෝ ක්ලිප් එක මෙන්න මේ ඔඩියෝ ස්ක්‍රිප්ට් කින් දෙන්න මම ඩවුන්ලෝඩ් කරගත්ත අපේ මහින්ද මහත්තයාගේ ඔඩියෝ ක්ලිප් එක ඇතුළේ මම මේ ඔඩියෝ ක්ලිප් එක මෙතන අප්ලෝඩ් කරගන්නවා. මෙන්න මේව අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලට මේක අඩු වැඩි වශයෙන් කියන්නේ ක්‍රොප් කරගන්න පුළුවන්. ඉතින් මම මේ ගානම තියෙනවා. මෙතනින් add to video දීලා මෙතන start frame කියන එකට ඕගොල්ලෝ අර හදාගත්ත ෆොටෝ එක මෙතනින් දෙන්න. දැන් මම මෙන්න මේ ෆොටෝ එකත් අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට description එකේ ආයෙත් පහ link තියෙනවා මෙතෙන්ට. කියන්නේ Heda AI එකට දෙන්න prompt එකක්. ඉතින් මම අන්නේ prompt එක මෙතනින් copy කරලා මෙතෙන්ට paste කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ඊතලේ click කරන්න. ඊට පස්සේ මම මේ විදිහට පෙන්නලා ඊට පස්සේ ඔයාලට මෙතනින් වීඩියෝ එක ජෙනරේට් වෙනවා පෙන්නනවා. අපි දාපු ෆොටෝ එකයි අපි දාපු ඔඩියෝ ක්ලිප් එකයි දෙකම එකතු වෙලා තමයි මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ජෙනරේට් වෙන සමහර විට ටික වෙලාවක් කියන්න පුළුවන්. ඉතින් අන්නේ වෙලාව එකින් එකට වෙනස් වෙන නිසා මට හරියටම වෙලාවක් කියන්න බෑ. ඕන විදිහට තමයි මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්නේ. ඒ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන මෙන්න මේ විදිහට අපි ප්ලේ කරලා බලමු මේක කොහොම එකක්ද කියලා. බීම තමයි කියන්නේ. ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. කලිල් වෙන්න ඇති. ඉතින් ඇයිනා ඉතින් අපිට පුළුවන් මේක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ විදිහට.
ඉතින් ඔන්න විදිහට තමයි ChatGPT සහ AI පාවිච්චි කරලා ඉමේජ් එකක් හදලා ඒ ඉමේජ් එක ඇනිමේට් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඉමේජ් එකක් හදන්න ඒ වගේම ඇනිමේට් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ හදාගත්ත ඉමේජ් එක අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකකට දාන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන් යන්න කියලා මතක් කරනවා. ඉතින් මම දරිදු රාමනායක සුබ දවසක්.